හැබැයි දැන් පොඩි ව්‍යාපාරිකයාත් වැට් බද්දට යටත් වෙනවා. මෙච්චර කල් ලංකාවේ වැට් කියන බදු වැට් කියන එකේ තේරුම කියන්න බෑ. value added tax එකතු කළ අගය මත බද්ද. ඒ එකතු කළ අගය මත ගහන බද්ද 18%යි. මේ ගැසට් නිවේදනයෙන් ඇති වෙච්ච වෙනස තමයි ඔයගොල්ලෝ දැනන් ඉන්න මේක. මේ 18%කට වැට් අය කරේ මෙච්චර කල් අවුරුද්දට මිලියන 60ක් විකුණුම් ආදායම් පිරිවැටුම තියෙන අයගෙන් තමයි වැට් එක අය කරේ වැට් රෙජිස්ටර් කරේ. මේ අලුත් ගැසට් එකට අනුව ඊළඟ මාසවල ඉඳලා මේක මිලියන 36 කරලා මෙච්චර කල් වැට් බද්ද ගෙව්වේ මිලියන 60ක් අවුරුද්දට 60 12න් බෙදුවාම මාසෙට මිලියන 5ක්. මිලියන 5ක් කියන්නේ ලක්ෂ 50ක්. ලක්ෂ 50ක ආදායමක් මාසෙට තියෙන කෙනෙක් වැට් එකට ගෙවන්න ඕනේ 118. දැන් මොකද වෙලා තියෙන්නේ? අවුරුද්දට මිලියන 36යි කියන්නේ 12න් බෙදුවාම මාසෙට මිලියන 3යි. මිලියන 3යි කියන්නේ ලක්ෂ 30යි. මාසෙට ලක්ෂ 30ක ආදායම කියන්නේ දින 30න් බෙදුවාම දවසකට ලක්ෂයයි. කවුරු හරි කෙනෙක් දවසකට එක ලක්ෂයක් හම්බ කරනවා නම් එයා දවසට ලක්ෂයකට ලාභ නෙමෙයි ලක්ෂයක ආදායමක් ලැබුවොත් වැට් රෙජිස්ටර් වෙන්න ඕනේ දැන්. මේක හොඳයිද හොඳ නැද්ද මිනිස්සුන්? හොඳ නෑ. හැබැයි දැන් පොඩි ව්‍යාපාරිකයාත් වැට් බද්දට යටත් වෙනවා. දවසට එයාගේ පිරිවැටුම ටර්න් ඕවර් එක ලක්ෂයක් වුණොත් එයා 18%ක් බදු ගෙවන්න වැට් රෙජිස්ටර් වෙන්න ඕනේ. ඒ කියන්නේ බදු අය කරන වට ප්‍රමාණය දැන් ලොකුයි. ඒ කියන්නේ බදු පදනම පුළුල් කරලා තියෙනවා.